එතකොට අපි දැන් බලමු පළවෙනි මුව රංචුව. දැන් මේ පිරිස නිවාප කියන තෘණ විශේෂය දුටුවා. ආහාර හැටියට ආහාරය භුක්ති විඳා. ඒ හේතු කොටගෙන මත් වුණා, ප්‍රමාද වුණා, සිහිමුරුජාවටපත් වුණා, ජීවිතය නැති කරගත්තා. අන්න ඒ වගේ පිරිස් මේ ගෞතම බුදුසසුනේ ඉන්නවාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එයින් අදහස් කරන්න පින්වතුනි දැන් කාමයෝ කියලා කියන්නේ මොනවද? ඇස, කන, නාසය, දිව, ශරීරය කියන පංචේන්ද්‍රයන්ගෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පංච අරමුණු ලබාගෙන භුක්ති විඳීම තමයි සාමාන්‍යයෙන් කම් සැප විඳිනවාය කියලා කියන්නේ. දැන් පළවෙනි මුවරංචුව අදහස් කරන්නේ එසේ ඒ ආකාරයට කම් සැප විඳීම. කාම සුඛල්ලිකානු යෝගය. එතකොට සාමාන්‍යයෙන් හිතන්නේ නැහැ, එහි ස්වභාවය හිතන්නේ නැහැ. දැන් උදාහරණයක් හැටියට එක්තරා අවස්ථාවකදී මාරයා බුදුරජාණන් වහන්සේගේ අභිමුඛයට ඉදිරියට එනවා ගොවියෙකුගේ වේශයක් මවාගෙන. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ශ්‍රමණය මාගේ ගව පට්ටිය දුටු වෙහිද? බුදුරජාණන් වහන්සේ පෙරලා උත්තර දෙනවා නුඹේ හරක් නුඹ බලා ගන්න කියලා. එතකොට මේ මාරයා ස්වභාවික මිනිසෙකුගේ වේශයක් අරගෙන මේ බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා ශ්‍රමණය ඔබගේ ඔය ඇස මගේ, ඔබගේ ඔය රූපය මගේ, කන ශබ්දය මගේ, දිව රසය මගේ, ඒ වගේම ගඳ සුවඳ මගේ, ශරීරයේ ස්පර්ශය මගේ, ඔබගේ නෙවෙයි. බුදුරජාණන් වහන්සේ අනුමත කරනවා. ඒ වගේ තමයි පින්වතුනි මේ මාරයා බලාගෙන ඉන්නවා අපේ ඇස් අපේ පංචේන්ද්‍රයන්ගෙන් අපි අකුසලයක් පවක් අවඩක් කරනකම්. පාපි මාර, කිලේශ මාර කියලා සඳහන් කරන්නේ ඒ නිසානේ. එතකොට කාමසුඛල්ලිකාන යෝගය කියලා කියන්නේ ශරීරයට අධික ලෙස සැප දෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ එහෙම පිරිස් හිටියා. මරණයෙන් පස්සේ ඉපදීමක් ඇත්තේ නෑ. උච්ඡේදවාදී අනුගමනය කරපු පිරිස් හිටියා. ශරීරයට අධික ලෙස සැප දෙන පිරිස. අන්නේ පිරිස තමයි පළවෙනි මුව රංචුවෙන් නියෝජනය කරන්නේ, අර්ථවත් කරන්නේ.